මේ දවස්වල ලංකාවේ මිනිස්සුන්ට තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ගොඩාක් දෙනෙක් කියන්නේ දැන් නම් ජීවත් වෙන්න ලොතරැයියක්වත් ඇදෙන්න ඕනේ කියලා. එහෙම කියලා මේ වගේ ලොතරැයියක් ඇදුනොත් කොහොමද තියේවිද? ජීවිතේ තියෙන සියලුම බලාපොරොත්තු එකපාරට ඉෂ්ට කරගන්න මේ වගේ ලොතරැයි දිනුමක් ඇදුනොත් හොඳටම ඇති. මේ කියන්නේ යන්නේ ලංකා ඉතිහාසයේ ලොකුම ලොතරැයි දිනුම ගැන. මෙරට ලොතරැයි ඉතිහාසයේ දයවන්තම ලොතරැයි ත්‍යාග මුදල් ජයග්‍රහණය කිරීමට ඊයේ දින සමත් වුණා. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේදී සුපිරි ත්‍යාගය වන 47 කෝටි 45 ලක්ෂ 99422ක ත්‍යාග මුදලක්. එම ජයග්‍රාහී ලොතරැයි පත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ. ජානකී හේම්මාලා අලෙවි නියෝජිතවරියයි. එමෙන්ම මීට පෙර ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල වූ කෝටි 23ක සුපිරි ත්‍යාගයේද දිනාදී වාර්තාවක් ලැබුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියයි. සමහර විට ඒ ජයග්‍රාහකයා ඒ ප්‍රදේශයේම වෙන්නත් පුළුවන්. නැත්නම් ඉතින් පහුගිය දවස්වල පොසොන් එකට අනුරාධපුරේ යන ගමන් ගොකරැල්ලෙන් ලොතරැයියක් ගත්ත වෙනත් ප්‍රදේශයක කෙනෙක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඉතින් ජයග්‍රාහකයාට නම් නිදහසේ Tamanගේ බලාපොරොත්තු සේරම ඉටු කරගන්න මේ මුදලින් පුළුවන් වේවි.